ආමෙන්. එතකොට ඔබයි මමයි ආවේ වැරදි විශ්වාස වලින්. අපි විශ්වාස කරා මොනවාද? පොරොන්දම්. අපි විශ්වාස කරා ලග්න. අපි විශ්වාස කරා අතේ රේඛා. අපි විශ්වාස කරා සාත්‍ර. අපි විශ්වාස කරා සුරුවම්. අපි විශ්වාස කරා අන් දෙවිවරු. මේ හැම දෙයක්ම අපේ ජීවිතයෙන් අද අහක් කරගන්න ඕන අපට සුද්ධාත්මයන් වහන්සේ ඕනේ නම්. ආමෙන්. පළවෙනි කාරණාව එක තමයි. පළවෙනි කාරණාව වෙන කිසිම දෙවි කෙනෙක්ව ඔබට විශ්වාස කරන්න බෑ, අදහන්න බෑ. ඔබට සුද්ධාත්මයන් වහන්සේ විතරක් ලබා ගන්න නම්. ආමෙන්. මේකට කියන්නේ ඉංග්‍රීසියෙන් idol worship කියලා. මේකට කියන්නේ ඇත්තෙන්ම ආත්මික වෛශ්‍යකම කියලා. ආත්මික වෛශ්‍යකම. දෙවිවරු දෙන්නෙක් ඉන්න එක. දෙවිවරු දෙන්නෙක් ඉන්න එක. ඔබට වෙන දෙවි කෙනෙක් ඉන්න බෑ. ඔබට වෙන බලයක් තියෙන්න බෑ. ඔබගේ ජීවිතේ වෙන කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. ඔබට තොইল ගැන විශ්වාස කරන්න බෑ. තොইল වල බලය විශ්වාස කරන්න බෑ. පේන කීමේ බලය විශ්වාස කරන්න බෑ. සාත්‍ර වල බලය විශ්වාස කරන්න බෑ. ලග්න වල බලය විශ්වාස කරන්න බෑ. හොරොස්කෝප් එකට මොකද කියන්නේ? කේන්ද්‍ර විශ්වාස කරන්න බෑ. පත්‍රයේ තියෙන දිනමින පත්‍රයේ තියෙන ලග්නය අනුව නෙමෙයි ඔබගේ ජීවිතය බලපාන්නේ. දෙවියන් වහන්සේ අනුවයි ඔබගේ ජීවිතය බලපාන්නේ. සතේ දෙකේ සාත්‍රකාරයන් ගැන කියන ඒවා නෙමෙයි විශ්වාස කරන්න ඕන. කණ්ඩත් නැති අහිකුන්ටක සාත්‍රකාරයන්ගේ දේවල් අපි විශ්වාස කරා. ඔබ ඩුබායි යනවා. ඒ ඩුබායි යන එකත් හරියට කියා ගන්න දන්නේ නැහැ. විශ්වාස කරා. විශ්වාස කරපුවා අද ඔක්කොම කඩන්න ඕන. ආමෙන්. හිස් නමා ගන්න. සුද්ධ කවුරුත් නැහැ මේ ස්ථානේ. සුද්ධ කවුරුත් නැහැ මේ ස්ථානේ. ඔක්කොම අපිරිසිදු අය තමයි, පව්කාර අය තමයි මේ ස්ථානේ ඉන්නේ. නමුත් ඔබ අද ඔබට සුද්ධාත්මයන් වහන්සේ අවශ්‍ය නම් අද දෙවියන් වහන්සේට කියන්න සමා වෙන්න ස්වාමිනී. මං අනිත් විශ්වාස කරපු හැම බලයක්ම මං මේ මොහොතේ අවිශ්වාස කරනවා. මං විශ්වාස කරන්නේ නැහැ ඊට පස්සේ. මං මේ හැම දෙයක්ම මගේ ජීවිතේන් ඉවත් කරනවා මේ මොහොතේ ස්වාමිනී. මං ඉවත් කරනවා මේ මොහොතේ. මං විශ්වාස කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ පමණයි. මං විශ්වාස කරන්නේ ජේසුස් වහන්සේ පමණයි. මං විශ්වාස කරන්නේ පියාණන් වහන්සේ පමණයි. මං ඊට පස්සේ විශ්වාස කරන්නේ ඒ කිසි බලයක් තියනවා කියලා අනිත් හැම දෙයකටම. එයාට බලය ඇති. නමුත් මගේ දෙවියන් වහන්සේ මට ප්‍රේම කරනවා. මගේ දෙවියන් වහන්සේ මට ගැලවීම දුන්නා. මගේ දෙවියන් වහන්සේ මාව පුරවන්ට යනවා. ආමෙන්. ආමෙන්. හලෙලූයා. දෙවැනි කාරණාව. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ ලබන්ට ආස කරනකොට සාමාන්‍යයෙන් ඔබගේ බ්ලඩ් ප්‍රෙෂර් එක පොඩ්ඩක් වැඩි වෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක පොඩ්ඩක් වැඩි වෙනවා. නැත්තම් මේ නහරේ මොකද? නාඩි ටික හයියෙන් වැටෙන්න පටන් ගන්නවා. ඇයි මම ශුද්ධාත්මයන් වහන්සේ ලබන්න යනවා. නෑ එහෙම නෑ. කරුණා කරලා සංසුන්ව ඉන්න. ආමෙන්. සංසුන්ව ඉන්න. දෙවෙනි එක තමයි සංසුන්ව ඉන්න එක. හරිද? මොකද්ද පළවෙනි එක? පළවෙනි එක මොකද්ද? දෙවෙනි එක කියපු ගමන් පළවෙනි එක අමතක වුණා. පළවෙනි එක වෙන මොකක්වත් විශ්වාස කරන්න බෑ. වෙන පරණ විශ්වාසයන් ඔක්කොම නැති කරලා දැම්මා අපි. නැත්තම් ආත්මික වාශ්‍යකම අපි ඉවත් කරා අපේ ජීවිතෙන්. ආමෙන්. දෙවෙනි කාරණාව තමයි අපි සංසුන්ව ඉන්න යනවා. තුන්වෙනි කාරණාව තමයි අපි ලබා ගන්න ඕන. දැන් ලබා ගන්න කාවද? මම ඔබට කිව්වා දෙවියන් වහන්සේවයි ඔබ ලබා ගන්නට යන්නේ. දෙවියන් වහන්සේ කතා කරේ මේකට බෞතිස්මයක් කියලා. බෞතිස්මයක් කියලා කියන්නේ ඔබ ඩයි දාලා තියනව නේද? රෙදි කෑල්ලකට ඩයි දාලා තියනවද? එහෙම කියමුකෝ. රෙදි හොදලා තියනවද? ඔව්නේ. බාල්දියක වතුර දාලා තියනවද? ඔව්නේ. බාල්දියක වතුර දානකොට රෙදි කෑල්ල බාල්දියට ඇතුළෙම ඔබලා තියනව නේද? අන්න ඕකට තමයි කියන්නේ බෞතිස්මය කියලා. ඒ කියන්නේ මුළු එකම ඔබනවා. මුළු රෙදි කෑල්ලම බාල්දියට ඔබනවා. ඔබටපුවාම ඒකට කියන්නේ බෞතිස්මය කියලා. මං හිතන්නේ මේ වගේ පැහැදිලිව කවුරුත් කියලා දෙයි කියලා වාට. ඩයි දානවා වගේ. දැන් මං ඇයි ඩයි දානවා කියලා කියන්නේ? මොකද ඒක වතුරේ ඔබලා ආය ගන්නකොට පාට වෙනස් වෙලා. ආමෙන්. පාට වෙනස් වෙලා. ඇයි? සුද්ධාත්මෙන් පිරීලා. බෞතිස්ම වෙනකොට. එතකොට මේ ආත්මයන්න් වහන්සේ ඔබ පුරවන්ට යනවා. තුන්වෙනි කාරණාව තමයි දැන් ඔබ සංසුන්ව හිටියා. තුන්වෙනි කාරණාව ඔබ ජේසුස් වහන්සේට නැත්නම් දෙවියන් වහන්සේට ඔබ ස්තුති කරා. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ඔබ පිරුණා කියලා. කොහොමද ස්තුති කරන්නේ? ස්තුති වේවා ස්වාමිනී, ප්‍රශංසා වේවා ස්වාමිනී කියලා සිංහලෙන්
ඔබගේ භාෂාවෙන් ඔබ කතා කරලා උන්වහන්සේට ස්තුති කරනවා. මොනවාට ස්තුති කරන්නේ? ඉල්ලනවා නෙමෙයි. ළඟ ඉන්න කෙනාට කියලා කියන්නේ ඉල්ලනවා නෙමෙයි කියලා. යාඥා කරන්න. sorry. ඒ ඉල්ලනවා නෙමෙයි වචනේ. ඉල්ලන වචනේ හරි. අඬන්න එපා. හිඟා කන්න එපා. ඉල්ලන්න හරි. මං කියවනේ ඉල්ලන්න කියලා ලූක් 11:13 හැටියට ඉල්ලන්න ඕන. යාඥා කරන්න ඕන. ඒතකොට තුන්වෙනි කාරණාව තමයි ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඕන. දෙවියන් වහන්සේ ඔබගේ ආත්මෙන් මාව පුරවනවා කියලා කිව්වා. ඔබ වහන්සේ මාව අද පුරවන්න. ඒතර ඇදහිල්ලෙන් කියනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මට ආත්මය දීපු නිසා මම ඔබට ස්තුති කරනවා කියලා ස්තුති කරගෙන යනවා. ස්තුති වේවා ස්වාමිනී, ප්‍රශංසා වේවා, මහිමේ වේවා, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා කියලා දෙවියන් වහන්සේ කියන වචනය ඕනෑම දෙයක් ඒ ආත්මයෙන් පූර්ණ වුණාම ඔබ කියාගෙන යනවා. දැන් දෙවියන් වහන්සේට ඔබ ප්‍රශංසා කරගෙන යද්දී ඔබගේ වචනයෙන් ප්‍රශංසා කරගෙන යද්දී හතරවෙනි කාරණාව තමයි ඔබ කොහොමද මේකට ප්‍රතිචාරයක් දෙන්න යන්නේ. දැන් දෙවියන් වහන්සේගේ වගකීම තමයි ඔබව ආත්මයෙන් පුරවන එක. ඔබගේ වගකීම තමයි ප්‍රතිචාරය දෙන එක. කට වහගෙන හිටියොත් ප්‍රතිචාරයක් නැහැ. බයිබලයේ පෙන්තකොස්ත දවසේ සිදු වුණේ ඔවුන් සියල්ලෝ, හැම කෙනාම කියන්නේ ඔවුන් සියල්ලෝ කියලා. ඔවුන් සියල්ලෝ කතා කරේය. ශුද්ධාත්මයන් වහන්සේ නෙමෙයි කතා කරේ. ආමෙන් කියන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ නෙමෙයි කතා කරේ, ඔවුන් සියල්ලෝ කතා කළේය. ඔවුන් සියල්ලෝ කතා කළේ කියන්නේ ඔවුන්ගේ මුඛයයි පාවිච්චි කරේ. ඔවුන්ගේ තොලයි පාවිච්චි කරේ. ඔවුන්ගේ කටහඬයි පාවිච්චි කරේ. ඔවුන්ගේ ඒ මුඛයයි දිවයි තමයි පාවිච්චි කරේ. එතකොට ඔවුන් තමයි කතා කරේ. එතකොට දෙවියන් වහන්සේගේ වගකීම මොකද්ද? වචන ඔබට දෙන එක. ඔබගේ වගකීම මොකද්ද? මුඛය පාවිච්චි කරන එක. ඇදහිල්ලෙන් දැන් ඔබ ප්‍රශංසාවේ ආත්මයකින් ප්‍රශංසා වේවා, ගෞරව වේවා කියාගෙන ඔබ ඉන්නකොට දැන් ඔබ නවත්තන්න ඕන සිංහලෙන් කතා කරන එක. දැන් ඔබ නවත්තන්න ඕන හාලෙලුයා කියන එක. දැන් ඔබ නවත්තන්න ඕන ප්‍රශංසා වේවා කියන එක. ඔබ දන්න දේවල් නවත්තලා ශුද්ධාත්මයන් වහන්සේ දෙන දේවල් කතා කරොත් ඔබ ශුද්ධාත්ම ආන්‍ය භාෂාවෙන් පිරෙන්න යනවාද? හාලෙලුයා. මොකද්ද? පියවර 4යි. පටන් ගමු ආපහු. පළවෙනි පියවර අපි අන්‍ය දෙවිවරු අපේ ජීවිතෙන් ඉවත් කරා. මම ඔක්කොමත් එක්කම එක්කහුව වෙලා ඉවත් කරා. දෙවෙනි එක තමයි අපි සංසුන්ව ඉන්න යනවා. තුන්වෙනි එක අපි ජේසුස් වහන්සේට දෙවියන් වහන්සේට යාඥා කරන්නට යනවා. ස්වාමිනී, ඔබ වහන්සේගේ පොරොන්දු අද අපි ඉගෙන ගත්තා. ඔබ වහන්සේ දා පෙන්තකොස්ත දවසේ ඒ මිනිස්යන්ව පෙරෙවුවා වාගේ මාවත් අද පුරවන්න කියලා ඔබ කියන්ට යනවා. එතකොට අපි 10යි වෙලාව අපි 10යි 15 විතර වෙනකන් අපි මේ අභ්‍යාසය කරන්නට යනවා. සමහර අය පිරෙයි, සමහර අය පිරෙන එකක් නැහැ. නමුත් අපි හැම සුමානෙම මේ දේ කරන්නට යනවා. අන්තිම වෙනකොට දෙවියන් වහන්සේ අපේ සභාවම ශුද්ධාත්මයන් වහන්සේගේ අන්‍ය භාෂාවල් වලින් පුරවා තිබෙනවා. ආමෙන්. බැරි වෙලාවත් අද ඔබට අන්‍ය භාෂාව ලැබුණ නැත්නම් කනගාටු වෙන්න එපා. ඒකට එක හේතුවක් තමයි ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නවා. කවුරුත් ඒක ගන්න යන්නේ නැහැ. මේකට කියන්නේ ශුද්ධාත්ම බෞතිස්මය කියලා විතරයි. ආමෙන්. ශුද්ධාත්ම බෞතිස්මය කියලා. එතකොට දැන් ශුද්ධාත්ම බෞතිස්මය ලබන්නට නම් පළමු වරට ශුද්ධාත්ම බෞතිස්මය ලබන්නට ඒ ලෑස්ති වෙන අය කරුණා කරලා මගේ ඉදිරියට එන්න. ඇවිල්ලා හිට ගන්න මේ ස්ථානයේ ශුද්ධාත්ම බෞතිස්මය පළවෙනි වරට. ඔබ මේ ඉස්සෙල්ලා අන්‍ය භාෂාවල් වලින් කතා කරලා තිනවා නම් ඔබ ඉන්න විදියටම. ඔබ කවදාවත් අන්‍ය භාෂාවල් වලින් කතා කරලා නැත්නම් අද ඔබට පිපාසයක් තියෙනවා නම් පොඩ්ඩක් ඉන්න, චුට්ටක් ඉන්න. යොහන් 7 වෙනි පරිච්ඡේදයට පොඩ්ඩක් පෙරලන්න. යොහන් 7 වෙනි පරිච්ඡේදයට පෙරලන්න. බයිබල් ගැව්වා නේද ඇස්සේ? යොහන් 7 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තිය. කවුරු හරි කියවන්න හයියෙන්, ලිලියන් කියවන්න හයියෙන් බලන්න.